අම්බලමේ පිනා වලං කඳක්ගෙන ඒක බින්දපි ගොනා ඒකට මට හිනා. අම්බලමක් තිබුණා. පිනා කියලා කියන්නේ පිනට කන එකේ නිවට මිනිහෙක්. වලං කඩක් අරගෙන ආවා. ගොනෙක් ඒක බින්ද. ඒක නෙමෙයි අර්ථය. මීට වැඩි ගැඹුරු අර්ථයක් මේක ඇතුලේ තියෙනවා. අම්බලම කියලා කියන්නේ සංසාරේ ගමන් කරනකොට අතරමඟ හම්බ වෙන ආත්මය. අපි මනුස්ස ආත්මයක් ලැබලා තියෙනවා කියලා කියන්නේ අපි මේ සංසාර ගමන එක්තරා අම්බලමකයි මේ ඉන්නේ. පිනා කියලා කියන්නේ මනුස්ස ආත්මයක් ලැබලා තියෙන්නේ පින්වන්තයෙක් නේ. මනුස්ස ආත්මයක් ලබන්න පින් කරපු කෙනාට අපි අම්බලමේ පිනා කියලා කියනවා. අම්බලමේ පිනා වලං කඳක්ගෙන. මොනවද මේ පිනා ගෙනාපු වලං කඳ? වලං කඳක තමයි අපි සතරේ මේ අරගෙන ආපු කෙලෙස්. ඒක බින්දපි ගුණා. මේ කෙලෙස් නැමැති වලං කඳ ගොනෙක් බින්දින. ගුණා නෑ ගොනෙක් නෙමෙයි ගෝනා කියලා කියන්නේ ගෞතම නායක. අපේ බුදුහාමුදුරුවනේ ගෞතම නායක. ඒකට මට හිනා. ඒ කෙලෙස් නැති වුණාට පස්සේ ඇති වෙන නිරාමිස සුවය, නිරාමිස ප්‍රීතිය නේද අපිට ඇති වෙන හිනාව කියලා කියන්නේ. බලන්නකෝ මොනතරම් අර්ථ සම්පන්නද. මේ තමයි දහම් ගැට මාලේ කවි බණපද.